ඔයාලා සියලු දෙනාම සජාන් ටෙක්නොෂෝ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා දන්නවා මේ දවස්වල ටිකක් social media එකේ බැලුවොත් අපිට තියෙන්නේ වැඩි දෙනෙක්ගේ මේ Ghibli Studio Style කියන මෙන්න මේ ආකාරයෙන් මෙන්න ගොඩක් අය ෆොටෝස් හදලා අප්ලෝඩ් කරලා තියෙනවා social media වල. ඔයාලට ප්‍රශ්නයක් ඇති කොහොමද මේක හදන්නේ කියලා. මේක අපිට හදන්න ඕන තරම් ක්‍රම තියෙනවා ඉන්ටර්නෙට් එක. අපි හැමෝම පාවිච්චි කරන අපිට ලේසිම ක්‍රමය තමයි ChatGPT හරහා අපිට මේක හදාගන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලම මතක් කරන්න අපි වැඩේට යන්න කලින් channel එකට අලුත් කෙනෙක් නම් ඔයා channel එක subscribe කරලා වීඩියෝ එක like කරලා වීඩියෝ එක ගැන අදහස යටින් comment කරලා අපි වීඩියෝ එකට යමු. ඉස්සෙල්ලම මතක් කරන්න ඕන පොඩි හැඳින්වීමක් මොකද්ද මේ Ghibli කියන්නේ කියලා. අපි බලමු මොකද්ද මේක කොහෙද තියෙන්නේ මෙහෙම ඇයි මිනිස්සු මේක මෙච්චර මේ වගේ තමන්ගේ ෆොටෝ හදන්න ආස කියලා. ඉතින් මේ ස්ටුඩියෝ Ghibli කියන එක ජපානයේ තියෙන ඇනිමේෂන් ස්ටුඩියෝ එකක්. මේකෙන් හදන්නේ ඇනිමේෂන් චිත්‍රපටි. ඔයගලන්ට පේනවා මෙන්න මේ විදිහට 1985 තමයි මේක ආරම්භ කරලා තියෙන්නේ. මෙන්න මේ තුන් දෙනා ජපානයේ. ඊට පස්සේ ගොඩක් අය මේක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ ඇනිමේෂන් ෆිල්ම්ස් නිසා. ඊට පස්සේ ගොඩක් මේක ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා මේගොල්ලන්ගේ මේ ආකර්ශනීය චිත්‍ර ඇඳීමේ ආකර්ශනීය ඇනිමේෂන් ෆිල්ම්ස් නිර්මාණය කිරීමේ හැකියාව නිසා. ඔයාලට මේ විදිහට ඒ ගැන විස්තර ටිකක් මෙතන බලා ගන්න පුළුවන්. ආරම්භ කරලා තියෙන 1985 මෙන්න මේ අය විදිහට ජපානයේ. එතකොට හොඳ ප්‍රසිද්ධ සාර්ථක ඇනිමේෂන් ෆිල්ම්ස් හදන සමාගමක් විදිහට අපිට මේ Ghibli Studio කියන එක හඳුන්වන්න පුළුවන්. දැනට මේ වෙන ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන මේ AI tool වලින් මේ Ghibli Studio එකේ ඒ විදිහට ස්ටයිල් එකට විවිධ අයගේ පින්තූර නිර්මාණය කරගන්න එක. විවිධ ෆොටෝස් ඒ වගේම විවිධ චිත්‍ර වගේ දේවල් විදිහට අපිට මේක හදාගන්න පුළුවන් මෙන්න මේ Ghibli Studio Style කියන එකේ. මේ විදිහට ඔයාලට Google එකේ search කරලා මේ ගැන තව විස්තර හොයන්න පුළුවන්. මම පොඩි හැඳින්වීමක් තමයි මේ ගැන ඔයාලට කරේ. ඉතින් ජපානය කියන්නේ කොහොමද ටිකක් වෙනස් දේවල් කරන රටක් කියලා අපි හැමෝම දන්නවනේ. මෙන්න මේ ෆිල්ම්ස් ඇනිමේෂන් ෆිල්ම්ස් ඒගොල්ලොන්ගේ ගොඩක් ප්‍රසිද්ධියට පත්වෙච්ච ෆිල්ම්ස් විදියට අපිට දක්වන්න පුළුවන්. මේ ඇනිමේෂන් මෙයාලා අතින් අඳිනවා නිසා තමයි ගොඩක්ම මේක ප්‍රසිද්ධ වෙන්න හේතුවක් වෙලා තියෙන්නේ. ටෙලිවිෂන් ෆිල්ම්ස් දෙකක් මෙයාලා නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ වගේම Ghibli මියුසියම් එකකුත් ටෝකියෝ වල තියෙනවා. ඔන්න කැමති කට්ටියට මේ ගැන විස්තර හොයන්නත් පුළුවන් ඉන්ටර්නෙට් එකේ ගිහිල්ලා. ඉතින් මෙන්න මේ චරිතවලට මෙන්න මේ Ghibli Studio එකෙන් හදන විවිධ ඇනිමේෂන් ෆිල්ම්ස් වලට ආදරය කරන කට්ටියට මේක ගොඩක් හොඳ නිවුස් එකක් වෙලා තියෙනවා. මොකද යාලට තමන්ගේම ෆොටෝ එක මෙන්න මේ විදියට හදාගන්න පුළුවන්. ඉතින් මේක අපිටත් පුළුවන් දැන්. එතකොට ChatGPT එකෙන් අපිට ලේසියෙන්ම මේක කරගන්න පුළුවන්. ඉස්සෙල්ලා මේක මුදල් ගෙවලා ලබා ගන්න ඕන සේවයක් විදියට තමයි තිබුණේ. ඒත් දැන් නොමිලේ අපිට ලබා ගන්න පුළුවන් විදියට ChatGPT එකේ ඒක available වෙලා තියෙනවා. හැබැයි නොමිලේ අපි භාවිතා කරනකොට දවසකට උපරිම 3ක් වගේ තමයි අපිට image generate කරනකොට ChatGPT එකේදී limit එකක් තියෙනවා. එතකොට 3ට එහා යනවා නම් අපිට අනිවාර්යෙන් pro plan එකකට ChatGPT වලදී යන්න වෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ChatGPT එකට මේක එකතු වෙලා දැන් වැඩි දවසක් නැහැ. එතකන් මේක හැමෝටම හිතෙන විදියට හදාගන්න ක්‍රමයක් තිබුණ නැහැ. ChatGPT එකටත් මුදල් ගෙවන්න වෙලා ඒකටත් විවිධ අයෙක්ට හැමෝම මුදල් ගෙවන්නේ නැහැ. ChatGPT එක free version පාවිච්චි කරන අය ඉන්නවා. එතකොට එතනෙන් කීප දෙනෙක්ට විතරයි කලින් අවස්ථාව තිබුණේ. නමුත් දැන් අපි හැමෝටම නොමිලේම ChatGPT එකෙන් හදාගන්න පුළුවන් මෙන්න මේ විදියට අපේ පින්තූර Ghibli Studio Style එකට. එතකොට මේක වෙන ඒවයින් හදන්න බැරිද? අපිට ChatGPT පාවිච්චි කරන්න නැතුව මෙන්න මේ ඔයාලට පේන විදියටත් විවිධ වෙබ්සයිට් වලට ගිහිල්ලා මේ විදියට Ghibli Studio Style එකට පින්තූර හදාගන්න පුළුවන්. ඉතින් මේව ගොඩක් ඒවා තියෙන අපිට paid ගන්න තියෙන එකනේ මුදල් ගෙවන්න ඕන. ඔයාලට එහෙම හැකියාව තියෙනවා නම් මේ වෙනත් ඔයාලට try කරලා බලන්න පුළුවන්. ඒ වුණාට ChatGPT එකේ තමයි ඔයාලට නොමිලේම මේක පාවිච්චි කරන්න වැඩිම අවස්ථාවක් තියෙන්නේ. ඔයාලට මෙතනක් තියෙන ChatGPT Plus පාවිච්චි කරනවා කියලා. ඒ වුණාට දැන් මේක අපිට free එකෙත් available වෙලා තියෙනවා. ඉතින් එහෙනම් අපි ෆොටෝ එකක් හදලා බලමු.
ඉතින් අපිට chat GPT එකකින් මේ වැඩේ කරගන්න නම් chat GPT එක වගේ ෆෝන් එකේ හරි ලැප් එකක හරි කියන්නේ Windows හරි Android හරි නැත්නම් iOS හරි ඉන්ස්ටෝල් කරලා තියෙන්න වෙනවා. ඉස්සෙල්ලා Play Store එකෙන් අරගෙන ෆෝන් එකේ නම් chat GPT දාගන්න ඕන. ඊළඟට account එකක් හදාගෙන ඒ විදිහට iPhone එකත් එහෙමයි Windows වලත් Microsoft Store එකට යන්න Microsoft Store එකට ගිහිල්ලා chat GPT කියලා search කරලා chat GPT එතනින් install කරගන්න ඔයාගේ ලැප් එකට හරි desktop එකට හරි. එතකොට ඔයාලට පුළුවන් chat GPT එකෙන් මෙන්න මේ විදිහට ෆොටෝස් හදන්න. chat GPT එකෙන් අපිට ගන්න පුළුවන් ගොඩක් ලොකු ප්‍රයෝජන තියෙනවා. මම අද කතා කරන්නේ මේ දේ ගැන. ඒ නිසා මම දැන් පෙන්වන්න යන්නේ කොහොමද ලැප් එකකින් නැත්නම් desktop එකකින් මේක අපි කරන්න කියලා chat GPT පාවිච්චි කරලා ඔයාලට මේක ෆෝන් එකකින් කරනවා නම් ලොකු වෙනසක් නැහැ. ගොඩාක් දුරට මේ වගේම සමානයි. පොඩි ෆෝන් එකේ ඉන්ටර්ෆේස් එකේ විතරයි වෙනස තියෙන්නේ. එතකොට මේ විදිහටම ඔයාලට ෆෝන් එකෙනුත් මේ වැඩේ කරගන්න පුළුවන්. එතකොට මම දැන් ChatGPT install කරලා තියෙන ලැප් එකට. එතකොට මේක අප්ඩේට් එකක් තියෙන එක මම පස්සේ කරගන්නම්. එතකොට දැන් මට මෙතනින් මේක ඕපන් කරගන්න පුළුවන්. ඊට පස්සේ ChatGPT ඕපන් වුණාම ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. ඊළඟට ඔයාලට මේ පැත්තෙන් සයිඩ් බාර් එක ඕපන් වෙලා තියෙන්නත් පුළුවන්. නැත්තම් කොහොම හරි මෙතන ඔයාලට ටයිප් කරන්න පුළුවන් create image කියන එකේ ගිහිල්ලා පුළුවන්. හැබැයි නැතුව මම එහෙම නෙවෙයි යන්නේ. ගොඩක් දුරට සාර්ථක එක තමයි. සාර්ථක කියන්නේ අපේ පින්තූරයක් දාලා ඒක හරවන්න ඕන නම් Ghibli Studio style එකට අද මම මේ කියලා දෙන ක්‍රමෙන් තමයි හදන්නේ. ඒ අරින්න ඔයාලට ඕන තරම් images ChatGPT හරහා create කරගන්න පුළුවන්. එහෙනම් මම ඉස්සෙල්ලා මෙතන upload files and more කියන මේ දන් ලකුණ තියෙන එකට යනවා. ඊළඟට මේකේ මම upload from computer කියන එකට තමයි යන්නේ. මේකේ මගේ ඇති screenshot වල මගේ ෆොටෝ එකක් ගහපු එකක්. මම ඒකට යනවා screenshot වලට. එතකොට මේක මම open දීලා select කරලා open දීලා ChatGPT upload කරනවා. upload කරාට පස්සේ අපිට මෙතන පොඩි දෙයක් type කරන්න තියෙනවා. මෙතන අපි මෙන්න මේ විදිහට turn this into Ghibli Studio style කියලා type කරන්න ඕන. ඊළඟට මෙහෙම type කරාට පස්සේ එන්නේ මේ ෆොටෝ එක මෙන්න මෙතනින් අප්ලෝඩ් කරන්න ලැප් එක නම් අපිට enter key එක ගියුවත් හරි. දැන් මෙන්න මේ විදිහට අපේ පින්තූරය ටික වෙලාවක් ගිහලා තියෙනවා. ටික වෙලාවක් කියවට මෙතන සාපේක්ෂව ටිකක් වැඩියෙන් මෙයා වෙලාව ගන්නවා මේ පින්තූරය ජෙනරේට් කරන්න. ඒක ඇත්තටම තීරණය වෙන්නේ කොච්චර ප්‍රමාණයක් මේක මේ වෙලාවේ ChatGPT use කරනවද. ඒ වගේම මේකට කොහොමත් මේ විදිහට පින්තූර ජෙනරේට් කරනකොට ටික වෙලාවක් වැඩියෙන් යනවා. ඔයාගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකත් බලපානවා ඒකට. අනිත් ඒවාට සාපේක්ෂව පොඩි වෙලාවක් මේකට ඔයා ඉවසන්න වෙනවා. ඔයාට paid account එකකට ගියොත් දවසකට 3කට වැඩිය මේකේ හදාගන්න පුළුවන්. ඔයාට කැමති විදියට පින්තූර ජෙනරේට් කරගන්න පුළුවන්. මේ විදියට පින්තූර හදාගන්න පුළුවන්. free version එකේ උපරිම 3ක් දක්වා විතරයි ඔයාට මේ විදියට ඕනම පින්තූරයක් ජෙනරේට් කරගන්න ChatGPT හරහා අවස්ථාව ලැබිලා තියෙන්නේ. මම දැන් පෙන්නන්න මේක මෙතන create වෙන අතරතුර ෆෝන් එකක මොන විදියටද තියෙන්නේ, අපි ෆෝන් එක යන්න ඕන කොහොමද කියලා ෆෝන් එක දිගට ලොකුවට මම විස්තරයක් කරන්නේ පොඩි හැඳින්වීමක් කරන්න. ඒ අතරතුර මෙයා මේක මේ ක්‍රියේට් කරනවා, ජෙනරේට් කරනවාට බලා ගන්න පුළුවන්. දැන් මෙන්න මේ විදියට තමයි මම අප්ලෝඩ් කරව පින්තූරය. මේක තමයි මම අප්ලෝඩ් කරන මගේ ෆොටෝ එක. ඊළඟට මෙන්න මේ විදියට අපි මෙයාට ඕනම පින්තූරයක් අප්ලෝඩ් කරාට පස්සේ turn this into Ghibli Studio style කියලා දුන්නාම මෙයා ලස්සනට පින්තූරයක් අපිට හදලා දෙනවා. එතකොට ඔයාටත් පුළුවන් ඔයාගේම පින්තූරයක් මෙන්න මේ විදියට ChatGPT හරහා මේ විදියට ක්‍රියේට් කරගෙන සෝෂල් මීඩියා වල අප්ලෝඩ් කරන්න. මොකද දැන් වෙන විට මේක ලොකු ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා ලෝකෙ පුරාම. විශේෂයෙන්ම ඔයාගේ යාළුවෝ අතරත් ගොඩක් මේක ප්‍රසිද්ධ වෙලා තියෙනවා. අනිවාර්යයෙන් මේ වැඩේ කරන්න. ඔන්න ඔය විදියට තමයි ලැප්ටොප් එකකින් නැත්නම් Windows වල කොහොමද මේක කරන්න කියලා අපි බැලුවේ. අපිට පුළුවන් ෆෝන් එකකත් මේක මේ විදියටම කරන්න. මගලගේ දැනට ඔයාලට පෙන්වන්න ෆෝන් එකක් නැති නිසා මගලගේ ස්ක්‍රීන්ෂොට් එකක් තමයි තියෙන්නේ. මම ඔයාලට මේකෙන් පැහැදිලි කරන්නම්. ලොකු දෙයක් නෑ. ෆෝන් එකෙත් එක හා සමානයි.
මෙන්න මෙතන තියෙනවා ඔයාලට මෙන්න මේ අයිකන් එකෙන් පුළුවන් ඔයාගේ ෆෝන් එකේ තියෙන දේවල් ෆෝන් එකේ තියෙන ෆොටෝස් මේක ක්ලික් කරලා ගිහිල්ලා ChatGPT ට අප්ලෝඩ් කරන්න. ඊළඟට ඔයාලට මෙතන මේ ask anything කියලා තියෙන්නේ. මෙතන ඔයා ටයිප් කරන්න ඕන. අපි ඉස්සෙල්ලා ටයිප් කරා වගේ turn this into Ghibli Studio style කියලා. අන්න ඒ විදිහට මේ ෆෝන් එකනොත් මේ වැඩේ කරන්නේ. ෆෝන් එකෙත් අර වගේම ලිමිට් එක තියෙනවා. අපිට ෆෝන් එකනොත් ලැප් එකනොත් වෙබ්සයිට් එකනොත් පුළුවන් මෙන්න මේ විදිහට ChatGPT හරහා ඉතාම සාර්ථකව මේ වැඩේ කොහොමද කරන්න කියලා බලාගන්න. ChatGPT ගැන මම පොඩි විස්තරයක් එක්ක වීඩියෝ එකක් දාලා තියෙනවා මගේ channel එකේ දැන් ටික කාලයකට කලින්. ඔය එක බලන්න. හැබැයි ඒකේ කියන දේවල් දැන් ගොඩක් අප්ඩේට් වෙලා තියෙන්නේ. මොකද දැන් අවුරුදුකටත් වැඩි මේ වීඩියෝ එක දාලා ChatGPT එන්නේ දවසින් දවස අලුත් වෙනවා අප්ඩේට් වෙනවා. එතකොට ඔයා අනිවාර්යයෙන්ම මේ තාක්ෂණයත් එක්ක ඉන්න තාක්ෂණය කියන්නේ කෘත්‍රිම බුද්ධි අපි හිතුවේවත් නැති වෙලාවක තමයි මීට අවුරුදු 3කට කලින් බැලුවා නම් ඇත්තටම මෙහෙම පහසුකමක් AI කියන දෙයක් අපිට මෙච්චර සමීප වෙලා තිබුණේ නැහැ. 2022 වගේ තමයි අසන්නව මේක අපිට මෙච්චර සමීප වෙන්න පටන් ගත්තා. මෙන්න මේ විදිහට අපිට මෙහෙම ගිහිල්ලා ඕනම විදියකට අපිට කැමති ෆොටෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. ඔයා බලන්න ඇති මේක මිනිස්සුන්ගේ පින්තූර විතරද කියලා. නෑ මේකින් අපිට පුළුවන් අපිට එළියේ පේන එළියේ තියෙන සබාධම දේවල් නැත්තම් පරිසරයේ වාහන ඕන දෙයක් මෙන්න මේ විදියට ජෙනරේට් කරගන්න. ඉතින් මම වෙබ්සයිට් එකට ආව පොඩ්ඩක් වෙබ්සයිට් එකෙත් ඒවට මෙන්න මෙතන ඩොට් තුනක් තියෙනවා. එතන ක්‍රියේට් ඉමේජස් වලින් කැමති ෆොටෝ එකක් හදාගන්න පුළුවන් විවිධ විදියට අපේ අයිඩියාස් වලට අනුකූලව ChatGPT හරහා. ඉතින් මෙතනත් අපිට පුළුවන් දන ලකුණ ඔබලා අපේ කම්පියුටර් ගිහිල්ලා අන්නර කලින් කර විදියටම එකම විදියමයි. ඒ නිසා මම ලොකුවට මෙතන වෙබ්සයිට් එක ගැන පැහැදිලි කරන්න එකම දේ නිසා ඔයාලට පුළුවන් වෙබ්සයිට් එක නොත් ඔයාගේ ළඟ ඇප් එක නැත්නම් මේ වැඩේ කරන්න. එතකොට මෙන්න මේ විදියට ඔයාලටත් පුළුවන් සෝෂල් මීඩියා වල ඔයාගේ account වල Ghibli Studio style එකෙන් පින්තූර අප්ලෝඩ් කරන්න. හරි එහෙනම් මම හිතනවා අද වීඩියෝ එක ගොඩක් අයට වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ එකත් එක්ක දිගටම හිටියට ගොඩක් ස්තුතියි. ඒ වගේම channel එකත් එක්ක දිගටම ඉන්න කියලා ඉල්ලන ගමන් වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්. channel එකත් එක්ක දිගටම ඉන්න.